සමහර වෙලාවට අපේ යාළුවෝ අපේ ෆෝන් එක ඉල්ල ගන්න අවස්ථා එනවා. එහෙම නැත්නම් අපේ ෆෝන් එක හොරකම් කරන අවස්ථා එනවා. ඉතින් ඒ වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ Facebook messages ඒ යාළුවා එහෙම නැත්නම් ඒ ෆෝන් එක හොරෙන් ගත්ත පුද්ගලයා බලයිද කියන සැකය. බැරි වෙලා හරි එහෙම බැලුවොත් සමහර විට ඒක ඔයාගේ privacy එකට හානි වෙන්න පුළුවන්. ඉතින් ඔයා Facebook එකේ මේ settings හදාගෙන තිබ්බොත් ඔයාගේ ෆෝන් එක හොරකම් කළත් එහෙම නැත්නම් යාළුවෙක් ගත්තත් Facebook messages බලන්න බැරි විදිහට lock වෙනවා. ඉතින් ඒක මෙටා සමාගම ඔයාගේ privacy එක ආරක්ෂා කරගන්න දීලා තියෙන හොඳ option එකක්. ඔයා කරන්න ඕනේ Facebook Messenger වලට ගිහිල්ලා යට මෙන්න මේ menu කියන තැන ඉරි තුන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට settings වලට ගිහිල්ලා ඒකේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් privacy and safety කියලා option එකක්. අන්න එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් security යටතේ app lock කියන option එක. මම කරන්නේ මෙන්න මෙතන ක්ලික් කරගන්නවා. ඊට පස්සේ unlock with biometric කියන තැන ටික් එක on කරගන්න ඕනේ. මෙතනදී අහනවා ඔයා ෆෝන් එකට පාස්කෝඩ් එකක් දාලා තියෙනවා නම් එහෙම නැත්නම් ෆින්ගර්ප්‍රින්ට් එකක් දීලා තියෙනවා නම් ඒක දීලා මේකෙන් ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔප්ෂන් 4ක් දෙනවා. මේකෙන් කියන්නේ මැසෙන්ජර් වලින් අයින් වුණ ගමන්ම මැසෙන්ජර් එක ලොක් කරන්න. එහෙම නැත්නම් මැසෙන්ජර් වලින් අයින් වෙලා විනාඩියකින් එහෙමත් නැත්නම් විනාඩි 15කින් එහෙමත් නැත්නම් පැයකින් ඔයාගේ මැසෙන්ජර් ලොක් කරන්න ඕනේ කියන ඔප්ෂන් 4 තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මම දාගන්නේ මෙන්න මේ උඩම තියෙන ඔප්ෂන් එක. ඒකෙන් කියන්නේ ඔයා මැසෙන්ජර් වලින් අයින් වුණ ගමන්ම Facebook Messenger එක ලොක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට Messenger ගියාට පස්සේ Messenger එක ලොක් වෙලා තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන ෆින්ගර්ප්‍රින්ට් එක එහෙමත් නැත්නම් පාස්කෝඩ් එක අනිවාර්යයෙන් මෙතෙන්ට දෙන්න ඕනේ Messenger එකට යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක කවුරු ගත්තත් ඔයාගේ Facebook එකේ messages බලන්න බෑ. මොකද ඔයාගේ Facebook messages ලොක් කරලා තියෙනවා. ඉතින් මේක මෙටා සමාගම ඔයාලට දීලා තියෙන හොඳ privacy option එකක්. ඉතින් ඔයාත් මේ settings එක අදම හදාගෙන ඔයාගේ privacy data ආරක්ෂා කරගන්න.